හොඳයි අපි එහෙනම් දැන් මේ මාතෘකාවෙන් බලමු කොහොමද ප්‍රස්ථාරයක් අපිට පේජ් එකේ අපිට අවශ්‍ය ස්ථානයකට ගෙනියන්නේ කොහොමද කියන එක සහ මේ ප්‍රස්ථාරය අපිට අවශ්‍ය ආකාරයට සයිස් කරගන්නේ කොහොමද කියන එකත් අපි බලමු දැන් මෙතනදී. එතකොට අපි ඒ සඳහා අපි මේක සකස් කරගත්ත ප්‍රස්ථාරය ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන දැන් අපි බලමු කොහොමද මෙන්න මේ ප්‍රස්ථාරය මූව් කරගන්නේ සහ රීසයිස් කරගන්නේ කියන එක. මූව් කරගන්න කියන්නේ අපි දන්නවා අපිට ඕන නම් මෙන්න මේක මේ අයින්ට ගන්න. එහෙම ගන්න බෑ. දැන් මම මේ කොටස ගැන ඔයගොල්ලන්ට මීට කලින් පාඩමේ shapes වලදී pictures වලදීත් කතා කරා. අන්න ඒ කොටසම තමයි මේකට කරන්න තියෙන්නේ. මම නැවතත් කෙටියෙන් පොඩ්ඩක් ඒක මතක් කරන්නම්. අපිට කරන්න තියෙන අදාළ ප්‍රස්ථාරය උඩ ක්ලික් කරනවා. දැන් මෙන්න මෙතනට මෙතන එනවා layout option කියලා tool එකක්. අනේ layout option කියන tool එක ක්ලික් කරාට පස්සේ wrap options කිහිපයක්ම එනවා. අපිට දැන් තියෙනවා මෙතන tight තියෙනවා, in square තියෙනවා, through කියලා තියෙනවා. දැන් අපිට කොටුනේ මේ දැන් මේ chart එකත් background එකත් එක transparency නොවන නිසා අර shapes එකේ වගේ හැඩයට එන්නේ. නමුත් rectangle එකක හැඩයට අපිට ප්‍රස්ථාරය move කරගන්න. දැන් අන්නේ විදිහට දැන් අපිට tight මේ option එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රස්ථාරය මට ඕන තැනට මම move කරවගෙන යනවා. දැන් අපිට තියෙන්නේ ක්ලික් කරලා drag කරගෙන අරගෙන යන්න උඩට. අපිට ඕන නම් arrow keys භාවිතා කරන්න පුළුවන්. ප්‍රස්ථාරය අපිට අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට move කරගන්නවා. හැබැයි දැන් එතකොට ඒක move කරන ක්‍රමය ඔයගොල්ලෝ දන්නවා. එතකොට අපිට text wrapping කියන command එක හරහා තමයි අපි ඒක භාවිතා කරේ. දැන් අපිට image වල shapes වල pictures වල මේ ක්‍රමේ ගැන කතා කරා. දැන් අපි ඊට පස්සේ බලමු කොහොමද මේ ප්‍රස්ථාරයක් size කරගන්නේ, resize කරගන්නේ කියලා. ඒ කියන්නේ දැන් සමහරවිට අපිට මේ ප්‍රස්ථාරය ගොඩක් ලොකු වැඩි document එකත් එක්ක බැලුවොත්. ඉතින් එහෙමනම් අපි මේක තව පොඩි කරගන්න ඕනේ. නැත්නම් ලොකු කරගෙන අපි ඒකට කියන්නේ size කරගන්නවා කියලා. අපි ඒකට කරන්නේ අදාළ chart එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ වගේ board එකක් එනවා. board එක උඩ මේ වගේ point 8ක් වගේ තියෙනවා. අපි කරන්නේ යන්නේ ඒක අරගෙන ඒක උඩට mouse point එක අරන් ගියාම මෙන්න මේ ආකාරයට double headed arrow එකක් විදියට පෙන්눔 කරනවා. ඉතින් අපි කරන්නේ මෙන්න මේ click point එක උඩ ක්ලික් කළා mouse එකෙන් එහෙම අවශ්‍ය ආකාරයට drag කරගන්නවා. drag කරගත්තට පස්සේ වෙන දැන් ප්‍රස්ථාරය අපිට අවශ්‍ය ආකාරයට තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රමාණයෙන් කොයි වගේද කියන එක තීරණය කරගන්න ඕන. ප්‍රමාණ size හදන්න කලින් දැන් අන්න අපිට පුළුවන් ප්‍රස්ථාරය document එකේ අපිට අවශ්‍ය ආකාරයකට ගෙනියන්න. දැන් මේ කොටස පැහැදිලි මදි වගේ නම් ඔයාලට දැන් කලින් පාඩම් වලදී කරපු pictures, shapes අන්න ඒ වගේ text boxes වගේ resize කරන්නේ කොහොමද, move කරන්නේ කොහොමද කියන එක බලන්න. එතකොට ඒක නැවත ආයි ඔයගොල්ලන්ට මතක් වෙයි. දැන් මේ ආකාරයට ප්‍රස්ථාරය සකස් කළා අපිට පුළුවන් අපේ document එකේ අවශ්‍ය ස්ථානයකට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රස්ථාරය තියාගන්න.